අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන. ඒ මොකද්ද? අලි ගැන. ඉතින් අපි දන්නවා කැලේකට ගියපුවාම අපි බලන්න ආසම සතෙක් තමයි අලියා කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට අලින්ගේ මරණ ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අලින්ගේ මරණ ප්‍රමාණයට ගොඩක්ම හේතුවක් වෙලා තියෙන්නේ දඩයන්කාරයන්ගෙන් වෙඩි පහරකින් මිය යන ඇත්තු. ඒ කියන්නේ මේ ළඟදී උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉන්නේරියේ ඉන්න තනි දල තියෙන ලස්සන ඇතෙක්ව වෙඩි තියලා ඝාතනය කරා. ඉතින් මේ ඝාතනය කරලා තියෙන දඩයක්කාරයාගේ වෙඩි ප්‍රහාරවල් 3ක්ම ඒ ඇතාගේ ඔළුවට බැහැපු හින්දා තමයි ඒ ඇතාගේ ජීවිත හානිය සිද්ධ වුණේ. ඉතින් ඒ ඇත්තනම අලි සහ මිනිස් ගැටුම ඒ කාලෙන් තමයි තිබුණා. ඒ වුණාට දැන් වෙනකොට මිනිස්සු විසින් අලි ඝාතනය කරන අවස්ථාව ගොඩක්ම වැඩි. ඉතින් මේක වැඩි වෙලා තියෙන හින්දා අපට අනාගතයේදී තමන්ගේ ළමයින්ට වුණත් අලියෙක් පෙන්න ගන්න බැරි මට්ටමකට එන්න පුළුවන් මේක මේ විදිහට ගියොත් එහෙම. ඒක හින්දා තමයි මම මේ මාතෘකාව ගැන කතා කරන්න තීරණය කරේ. ඉතින් අලි මරන්නේ ඇයි? අලි මරන්නේ අලි සාමාන්‍ය මිනිස්සෙක් අලියෙක්ට ප්‍රහාරයක් එල්ල කරන්නේ ඒගොල්ලන්ගේ ගොවි බිමකට ආවොත් එහෙම. ඉතින් එතකොට වනජීවී කාර්යාලයෙන් අපට පුළුවන් අලි වෙඩි අරගෙන ඒ අලි වෙඩිල්ලක් දාලා ඒ ඇතාව හරි අලියව හරි අපේ ඒ ඉන්න සීමාවෙන් පන්න ගන්න. ඉතින් එහෙම කරන ගැටලුවක් නැහැ. මොකද එතකොට ඒන අලියට හානියක් සිද්ධ වෙන්නේ නැති හින්දා. ඉතින් එහෙමයි කියලා අලියට වෙඩි තියලා ඝාතනය කරොත් මේක ඇත්තටම විශාල අපරාධයක්. ඉතින් මින්නේරියේ ඉන්න යුනිකෝන් කියන ඇතා මේ වෙනකොට මැරලා ඉවරයි. ඉතින් මේ වගේ දෙයක් අහපව් සිද්ධ නොවෙන්න තමයි මේ වීඩියෝ සමාජගත කරන්නේ. ඉතින් මේ යුනිකෝන් කියන ඇතාගේ සිරුර හොයාගන්නත් පුළුවන් උනේ දවස් 2කට පස්සේ. ඉතින් මේ සද්දන්තයා මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා. තනි දල තියෙන ලස්සන ඇතෙක් තමයි. ඒ කියන්නේ දේශ විදේශ හැමෝම බලන්න ආපුහා මින්නේරියේ හැමෝම හොයපු ඇතෙක් තමයි යුනිකෝන් කියන ඇතා. ඉතින් මේ වෙනකොට යුනිකෝන් ඇතා දියුදුන් අතර නැහැ. ඉතින් අපිට මේ වගේ දේවල් තව දුරටත් මේ සුන්දරත්වය නැති කරන්න දෙන්න බෑ. අපි පොඩි ළමයෙක් ගත්තත් ඒ පොඩි ළමයා වුණත් බලන්න ආස අලියෙක්ව. අපි පොඩි කාලේ මොන්ටිසෝරි චිත්‍ර අඳින්න ගියවත් අපි අඳින්නේ අලියෙක්ව. සතෙක් අඳින්න කිව්වම අපි අඳින්නේ අලියව. ඉතින් ඒ මොකද අපිට හැමෝටම පොඩි ළමයෙක්ට වුණත් මතක තියාගන්න පුළුවන් ලස්සන හිතින් මැවෙන රූපයක් තමයි ඇතාගේ මේ රූපේ කියන එක. ඉතින් මේ වගේ අලි විනාශ කරන්න ගත්තොත් එහෙම දැනට සිංහරාජ වනාන්තරයේත් මේ දේ සිද්ධ වෙනවා. ගොඩක්ම සමහර දේවල් මාධ්‍යයට හෙළි වෙන්නේ නැහැ. මොකද මේ දල ගන්න ඇත්තු බොහොම දෙනෙක් දවසකට මරනවා කියලා ඔයා දන්නේ නැතුව ඇති. ඉතින් ඒකත් එහෙම කතාවක්. ඉතින් අනිවාර්යයෙන් මේ ගැන තව දුරටත් මම ඔයගොල්ලන්ට විස්තර අරන් එන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා ඔයගොල්ලෝ උදව්වක් කරන්න ඕනේ. මොකද ඔයාලගේ subscribe එක නැත්තම් මට මේ දේ කරන්න බෑ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් subscribe කරන්න. subscribe කරලා මේ වීඩියෝ like දාලා පුළුවන් තරම් මේ වීඩියෝ share කරන්න. අපි මේ අලි මරණ වැඩේ අපි නවත්තන්න ඕනේ. මිනිස්සුන්ට හානියක් වෙන්න පුළුවන්. සමහර මිනිස්සුන්ට හානියක්. ඇත්තටම සමහර මිනිස්සු අලි කියන වචනටත් කැමති නැහැ. ඉතින් ඒ මොකද මේක නිශ්චිත ක්‍රියාමාර්ගයක් නැති හින්දා. ඉතින් අපි එකතු වෙලා මේකට විසඳුමක් හොයමු. කැමති අය join වෙන්න. ඒ වගේම පහලින් කමෙන්ට් කරන්න. මේ අලි මේ සත්තුන්ව මරනවට අකමැති පිරිස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ විනාශ තව සිද්ධ වෙන්න දෙන්න බෑ. මින්නේරිය යුනිකෝන් ඇතාට සිද්ධ වුණු වෙඩි ප්‍රහාරය වගේ වෙඩි තියලා වෙන කිසිම වනාන්තරයක ඉන්න ඇතෙක්ට මේ දේ සිද්ධ වෙන්න බෑ. ඒක හින්දා හැමෝම subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එකට like එකක් දාන්න. තවත් ඉදිරියට මේ වගේ සත්තු මරණවට විරුද්ධව අපි කතා කරමු.